Hello and welcome to Chef Master Sri Lanka. Hello, කට්ටිය මන් දන්නේ මං මොතානද විතර කරන්න කියලා. අපගේ පළවෙනි judge Tita Turavita. Hello Katya. Yes, good day, good day. Good day to you. මං ඇත්ත chef කෙනෙක්. Up next අපගේ Chef Master Winner International. Hello, hello. මමත් ඇත්ත ෂෙෆ් කෙනෙක්. ඔව්. ඊළඟට මම මෙයාගේ නම හරියට දන්නේ නැහැ. හෙලෝ. ඔව් මං හිතන්නේ මං කාකරි තාත්තා වෙන්න ඕනේ කියලා මං දන්නේ කොහොමද මම මේ ෂෝ එකට ආවේ කියලා. උයි අන්තිම chef මට යාගේ නමත් මතක නෑ. ඔව් මමත් දන්නේ මම මොනවද මෙතන කරන්න කියලා. හරි අපි පටන් ගමු. අපගේ පළවෙනි challenge එක. නැරට කෙනෙක් ඕනේ නෑනේ අපිට ඉන්නවනේ මෙයා අනිත් එක. ඔව් sorry. අපිගේ පළවෙනි challenge එක අපි අද කොස් කේක් එකක් හදන්න යනවා. කටිය ready වෙන්න. හරිනේ. තෝල ඔක්මාලා අවුල්ම අවුල්. නෑනේ ඒක පස්සේ කෑල්ලක් නේ. හරි අපි පටන් ගමු. තෝ ඕන එකක් කනකොට තෝගේ අම්මගේ ජෙලි එක ගන්න ඕනේ. හරි මේක ඇඩ් එකක්. මේ අපිගේ මාස්ටර් ෂෙෆ් කටියත් ඉන්නවා. තෝ අපිගේ ජෙලි කන්න අම්මගේ ජෙලි එක. PYD first electronic PYD in the country. තෝගේ කාර් එක ගන්නවා නම් මේ චයිනා කාර් එක ගන්න. ඉස්සර කාලේ හොඳ නෑ දැන් කාලේ හොඳයි වගේ. වා ගෙදර යනකොට තෝලා එන්නකෝ අපේ කඩේට. And we are මාව ඕනේ නෑනේ. hello guys. හරි අපි පටන් ගන්න තියෙන කවුද මෙතන ඉස්සෙල්ලා ඉන්නේ අපිගේ contestant කවුද මොවා hello මගේ නම සුනේත්‍රා. ඔව් මම මේ කොස් කේක් එකක් try කරනවා හදන්න. මම කොස් කේක් එකක් කවදාකවත් හදලා නෑ. මගේ husband මට පෙන්නලා තියෙනවා හැබැයි ඒකින්ද මට කොහොමරි මේක කරගන්න පුළුවන් for sure. You sure darling, you sure? ඔව් chef මට පුළුවන්. තෝ යන්නකෝ මෙතනින්. Okay, feisty. And අපගේ next contestant කවුද? අද මනාද මේ මං මේ ඇවිල්ලා තියෙන්නේ මේ කොයි හරියෙන් මගේ නමත් මතක නෑ. මං use කරන්නේ මේ මන්නම් කොස් ජෙලි කේක් එකක් හදන්න යන්නේ. තොට කිව්වනේ brand name එක කියපන්. brand name එක කියපන්. cut. ආපතුරෝල් කරපන්. මොනවද තෝ කරන්නේ? sorry. හරි ආපතු රෝල් කරමු. මං use කරන්නේ මම මේ හදන්න යන්නේ මේ තෝගේ අම්මලගේ කොස් කෙඩියක්. ඊට පස්සේ අර තෝලේ අම්මලගේ ජෙලි එකක් use කරන්නේ මේ අර ගෙදර යන ගමන් කඩෙන් මේ අපි මේ අනිත් ඔක්කොම ටික අරගෙන තියෙනවා. ඊට පස්සේ තෝ මේ ගෙදර යන ගමන් කඩෙන් මේ පෑන් එකකුත් තියෙනවා. මං ඒකට use කරන්න යන්නේ මේ තෝගේ අම්මගේ මේ ස්පෙෂල් පවුඩර් එකක්. ඒකත් එක්ක දාලා පොඩ්ඩක් බීට් කරන්න. ඒකත් එක්ක තෝලා අම්මගේ හරි අපි දැන් හෙලෝ අපි දැන් ඕගොල්ලගේ කෑම try කරන්න යනවා. ඉස්සෙල්ලා කියන්න ඕනේ මේ මට ඔයගේ නම මතක නෑ. හැබැයි තෝගේ කෑම නම් මරු අවුල්ලා. මේක ෆයිනල් රවුන්ඩ් එක යන්නේ. තෝලා මං විශ් කරනවා හොඳ එකක් හදලා තියෙනවා නැත්නම් වැඩක්ම නෑ. හරි වැඩක්ම නෑ. අනිත් එක්කෙනා තෝ මන් දන්නේ කොහොමද මෙතන ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලා අපිට දුන්න ජනාවක් මං hopefully hope වෙනවා මේ පාරවත් තෝ හොඳ එකක් හදනවා කියලා හිතාගෙන ජනාව. හරි judges මොනවද කියන්නේ? Good shit darling, good shit. This is good show. Normally I agree with this judge, but actually no. මේක good show එකක් නෙමෙයි. මේක නම් අවුල්. මන් දන්නේ මන් තාම මොනවද මෙතන මං කරන්නේ කියලා. මං කියන්නේ darling මේක මේ හරිම හොඳයි. Thank you. මේ තෝගේ අම්මලගේ ජෙලි එක කාපන්. ඔයගොල්ලෝ දන්නවනේ අපිගේ PYD එක පළවෙනි පාර ලංකාවට තෝ ගෙදර යන ගමන් මේක මේ තැනට ගිහිල්ලා යන්න අපිට කතා කරන්න දෙන්නේ.